හරි නේද? ඔය ප්‍රතිමුඛ තැනෙන් එක තැනකට OH එකක් ගහන්න. එක්ක මෙතෙන්ට OH එකක්. හරි. මම දැන් කිය OH එක ගහන තැන. මේ ප්‍රතිමුඛ තැන තියෙන්නේ මේකට කියන්නේ බීටා නැප්තෝල්. හරිද? නම ලියා ගන්න ඕනේ. මේකේ බෙන්සින් වල දෙකක් තියෙනවා. මම ඕන වෙනම උතර කටුවට වගේනේ. මම වෙනම ඇඳලා පෙන්නන්න මේ තියෙන්නේ. ඔය මෙන්න මෙතන ප්‍රතිමුඛ තැන තියෙන්නේ. එක්ක මෙතන. එහෙම නැත්තම් මෙතන. එහෙම නැත්තම් මෙතන. එහෙම නැත්තම් මෙතන. ওই තැන දෙකකට OH එකක් ගන්න. ඕකට තමයි බීටා නැප්තෝල් කියන්නේ. හරි. එතකොට අර ඩයිසෝනියම් ක්ලෝරයිඩ් තියෙන්නේ. පැරාතනට තමයි වදින්න ඕනේ. පැරාතනට වදින්නේ නැහැ ඩයිසෝනියම් ක්ලෝරයිඩ්. ඕත තැන් දෙකකින් එකකට වදිනවා. මේකට සක්‍රිය වෙලා තියෙන්නේ. එතකොට මේකට සක්‍රිය කියන්නේ මෙන්න මේ කැලේ දෙක ඕත දෙක. ඕත තැන් දෙකකට ඩයිසෝනියම් ක්ලෝරයිඩ් වදිනවා. මෙන්න මේ වගේ මේ. ඔන්න ඔහොම තමයි වදින්නේ. වැදිලා මේ රතු පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. මම මේක කලින් ලියලා තිබ්බා. මේ බලන්නකෝ මේ. මෙන්න බීටා නැප්තෝල්. මේ කැලේ බීටා නැප්තෝල්. හරිද? එතකොට මේ බීටා නැප්තෝල් වල බලන්නකො මේක තමයි බීටා නැප්තෝල් වල. හරි. එතකොට මේ OH එකනේ. එතකොට මේ තියෙන ඕතෝ තැන් දෙක මේ ප්‍රතිමුඛ තැන ඕත තැන් දෙක මේ දෙකනේ. මේක පැරා. ඒතර ඕතෝ තැන් දෙකකින් එකකට තමයි මේක මෙන්න මේ ඩයිසෝනියම් එක වදින්නේ. N2 එක. මේ වැදෙන රතු පාට අවක්ෂේපයක් දෙන එක ලියා ගන්න. තේරුණා නේද ලියන විදිය? හරි. පොඩ්ඩක් බලන්න ලියන විදිය සෙට් නැත්තම් මම ආයෙ පාරක් පොඩ්ඩක් කියන්නම්. මෙන්න බීටා නැප්තෝල්. මේ බලන්නකෝ. හරි අපි දාමු එක තැනකට OH එක ප්‍රතිමුඛ තැන මෙතෙන් මම OH එක දාන්නම්කෝ. එතකොට මේ දැන් පැරාතන මේකනේ පැරාතනට වදින්නේ නැහැ. ඕත තැන් දෙක මේකනේ. ඔන්න ඕත තැන් දෙකෙන් එකකට ඩයිසෝනියම් ක්ලෝරයිඩ් ගහන්න. ගව රතු පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. ඕක තමයි මේ ප්‍රතික්‍රියාව. හරි ඊට පස්සේ අර අමතර කොලේ අරගෙන ලියන්න මෙහෙම ලියන්න අමතර කොලේ අරගෙන ලියන්න N2 plus ඩයිසෝනියම් ලවණ N2 plus නැත්නම් ඩයිසෝනියම් ලවණ වල N මත ධනාරෝපණයක් ඇති නිසා ඩයිසෝනියම් ලවණ වල N මත ධනාරෝපණයක් ඇති නිසා ඒ ඉලෙක්ට්‍රෝෆිලිකයක් ලෙස ක්‍රියා කරයි. එම නිසා අංක 30 හා 31 ප්‍රතික්‍රියාවලදී මට අංක දැම්ම නේද? මේක දාන්න ඕනේ 30 31 කියලා. අමතර කුල ලියාගෙන එතකොට අංක 30 හා 31 ප්‍රතික්‍රියාවලදී ඩයිසෝනියම් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝෆිලිකයක් ලෙස ප්‍රතික්‍රියා කරයි. මෙම ප්‍රතික්‍රියා ඩයිසෝනියම් ක්ලෝරයිඩ් වල ඈඳුම් ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. අමතර කොලේ ලියන්නේ මෙම ප්‍රතික්‍රියා ඩයිසෝනියම් ක්ලෝරයිඩ් වල ඈඳුම් ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි.